ඊහාව ගන්න. අපේ ඇනුවල් ෆීල්ඩ් විසිට් එක ඔන්න අපි යන්න හදනවා. මේ ඉන්නේ දමිත් සර්. දමිත් සර් හයි කියන්න. හයි. හත් බුදුගාතිය. මේ බස් එකේ තමයි අපි යන්නේ. අන්න බස් එක. මේ ඉන්නේ අපේ රියදුරු මහත්මයා. ලයනල් අයියා. අපි නිර්පද්‍රිතව ගමනාන්තය කරා ගෙනියන්නේ අපි ලයනල් අයියා. ඒදී hari naging lamay. Ide mah dia. Alamay hai kiyanne හැමෝම. අපි කොහෙද මේ යන්නේ? මේ මොන්ටිසෝරි. ඕ මේ ඉන්නේ මගේ මොන්ටිසෝරි බබාලා ටික. මේගොල්ලන් අරන් අද මන් දුරේ ගමනක් යනවා. ආයි පාරක් හායි කියන්නේ හැමෝම. ඔන්න ඉතින් අපේ රොයිස්ටා උසස් අධ්‍යාපන ආයතනයෙන් පිටත් වුණා ඩාර්ඩන් ෆීල්ඩ් බලා යන අපේ ෆීල්ඩ් විසිට් එක. ඒ කියන්නේ ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය කරා අපගේ රසායන විද්‍යාව හදාරන දරුවන් අරගෙන අපි යන ෆීල්ඩ් විසිට් එක. නැත්නම් ශ්‍රේෂ්ඨ චාරිකාව. අපේ රියදුරු මහත්තයා බොහෝම පරිස්සමෙන් අපිව අරගෙන ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය එහෙම නැත්නම් ඩාර්ඩන් ෆීල්ඩ් වෙත කෙමෙන් ගමන් ආරම්භ කරා. අපි බොහෝම පරිස්සමෙන් රබර් පරීක්ෂණ ආයතනයට දැන් ඇවිල්ලා ඉන්නේ. දැන් අපි බලාපොරොත්තු වෙනවා රබර් පරීක්ෂණ ආයතනයේ ඉතාමත් වැදගත් ස්ථාන රාශියක් නිරීක්ෂණය කරන්න. එහෙනම් එකතු වෙන්න ඉදිරියට වීඩියෝ සමග. මේ ඉන්නේ මගේ දරුවෝ ටික. බොහෝම ආසාවෙන්, බොහෝම උනන්දුවෙන්, බොහෝම උද්‍යෝගයෙන් ඒගොල්ලෝ රබර් පරීක්ෂණ ආයතනය නැරඹීම සඳහා පිටත් වෙලා යන ආකාරය තමයි මේ වීඩියෝ එකෙන් දිස් වෙන්නේ. බලන්න බොහෝම ආසාවෙන් මේගොල්ලෝ ගමන් කරනවා. අපි මුලින්ම විසිට් කරේ රබර් පරීක්ෂණ ආයතනයට අයත් රබර් ෆැක්ටරි එක නැත්නම් රබර් කර්මාන්ත ශාලාව. මේ රබර් කර්මාන්ත ශාලාවේ තමයි ලංකාවේ අංක 1 ක්‍රේප් රබර් නිෂ්පාදනය කරන්නේ. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේම අංක 1 ක්‍රේප් රබර් නිෂ්පාදනය කරන්නේ මේ ෆැක්ටරි එකෙන්. එතකොට මේ හදන ක්‍රේප් රබර් කිසිම වෙලාවක ලංකාවේ භාවිතයට යොදාගන්නේ නැහැ. මේවා කෙලින්ම ලංකාවෙන් පිටරටට අපනයනය කරනවා. ඇත්තටම ඒ කියන්නේ ලංකාවට විශාල විදේශ විනිමයක් උත්පාදනය කළ දෙන ස්ථානයක් තමයි ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ මෙම ෆැක්ටරි එක. මේ කර්මාන්ත ශාලාවේ මහත්වරු අපිට බොහෝම හොඳින් මේ කර්මාන්ත ශාලාව පිළිබඳව සියලු දේවල් ඊට අමතරව මේ කර්මාන්ත ශාලාවෙන් නිපදවන රබර් පිළිබඳව සියලුම දේවල් ඉතාමත් හොඳින් විස්තර කරලා දුන්නා. ඇතරම මේ වීඩියෝ එක මම අවස්ථාවක් කරගන්නවා රබර් පර්යේෂණ ආයතනයේ සියලුම කාර්ය මණ්ඩලයට මාගේ කෘතඥපූර්වක ස්තුතිය පුද කරන්න. ඊට අමතරව ඒ මහත්වරුන් අපිව මුළු රබර් ෆැක්ටරිය පුරාවටම එක්කගෙන ගිහිල්ලා ඒ රබර් හැදෙන ආකාරය නැත්නම් ඒ ප්‍රොසෙසින් එක සිද්ධ වෙන ආකාරය A to Z එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම ක්‍රමානුකූලව ඉතාමත් පැහැදිලිව විස්තර කරලා දුන්නා. මේ ඔබ දකින්නේ ක්‍රේප් රබර් නිෂ්පාදනය වෙන ආකාරය පියවරෙන් පියවර. ඇත්තම කියනවා නම් අපේ දරුවන්ට මේක ඉතාමත් හොඳ අත්දැකීමක්. මොකද තියරි එහෙම නැත්නම් සිද්ධාන්ත දැනුම ඒගොල්ලන්ට තිබුණට ප්‍රැක්ටිකලි ওই රබර් ෆැක්ටරි එකක සිද්ධ වෙන ක්‍රියාදාමය ඉතාමත් හොඳින් අද ඒගොල්ලෝ S2ගෙන්ම දැකගත්තා. ඒගොල්ලන්ට ඒක ඉතාමත් මහඟු අත්දැකීමක් වෙනවා ඉදිරියට ඒගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාමේදී.
ලුවදී වෙති. කලින් වීඩියෝවෙන් ඔබ දැක්ක ක්‍රේප් රබර් ඒ ආකාරයට හදලා මේ උඩ තියෙන ස්ථානයේ ගබඩා කරලා තබනවා. එහෙම තබන්නේ ක්‍රමානුකූලව එහි වියලීම සිද්ධ වීම සඳහා. මේ තට්ටු කිහිපෙම ගබඩා කරලා තියෙන්නේ පහළ ෆැක්ටරි එකෙන් නිෂ්පාදනය කරන ලද ඉතාමත් ඉහළ තත්වයේ තියෙන ක්‍රේප් රබර්. ඇත්තටම කියනවා නම් මේවා සති කිහිපයක් වියලා ඉතාමත් හොඳ ක්‍රේප් රබර් සාදලා ඊට පස්සේ ඒවා පැක් කරලා අපනයන ක්‍රියාවලියට ලක් කරනවා. රබර් ෆැක්ටරි එක බලලා ඉවර කරලා දැන් මේ අපේ දරුවෝ ලහි ලහියේම ගමන් කරන්නේ ෆීල්ඩ් එකට. ඒ කියන්නේ අපි හැමෝම දන්නවා රබර් කියන්නේ ශාකයක්. රබර් ශාකයෙන් තමයි රබර් කිරි ලබා ගන්නේ. අපිට ශ්‍රී ලංකා රබර් පරීක්ෂණ ආයතනයේ කාර්ය මණ්ඩලය රබර් ශාකයෙන් රබර් කිරි ලබා ගන්නා නිවැරදි ආකාරය ෆීල්ඩ් එකේදීම කරලම පෙන්වුවා. දැන් මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ දකින්නේ අපේ දරුවෝ ටික ක්‍රමක්‍රමයෙන් ඒ අත්දැකීම විඳ ගන්න ගමන් කරන ආකාරය. අපිට මෙන්න මේ ආකාරයට ප්‍රායෝගිකවම නිවැරදිව රබර් ශාකයෙන් රබර් කිරි ලබා ගන්නා ආකාරය මේ කාර්ය මණ්ඩලය විසින් කියලා දුන්නා. එක වරකට මේ වගේ සියුම් පොත්තක් තමයි අයින් කරන්නේ. අපි දවස ගානේ කිරි කපනවද? අද කපනවා, හෙට කපනවා, එහෙමද? කොහොමද කිරි කපන්නේ? මම මේක කියලා දෙන්නම්. අපි සාමාන්‍යයෙන් රබර් කිරි කපන්නේ ගහේ පොළවේ ඉඳන් සෙන්ටිමීටර් 120ක් උඩින් වට ප්‍රමාණය සෙන්ටිමීටර් 50 හෝ ඊට වැඩි ඒ ගර්ත් එකට ආපු ගස් තමයි අපි කපන්න කියන්නේ. එතකොට අපි මේ අඩි 4න් කැපුම දාලා එක පැත්තක් අවුරුදු 6ක් වෙනකන් කපන්න ඕන. තේරුණාද? ඔය ටික ඇද්ද? අන්න ඒක තමයි. ඒ කියන්නේ හරිම සියුම් පොත්තක් තමයි අයින් කරන්න ඕනේ. දවසක් අර දවසක් නේ අපි කපන්නේ. ඉතලවා මේ ඉඳන් පහළ දකුණටනේ කිරි කපන්න කියන්නේ. එතකොට අර එයාගේ අස් මට්ටමේ එයාට ලේසියෙන් අයින් කරන්න පුළුවන් ප්‍රමාණයෙන් තමයි දෙන්නේ. නිවැරදිව රබර් කැපීමේ ක්‍රියාවලිය අපිට ස්ටෙප් බයි ස්ටෙප් මේ කාර්ය මණ්ඩලය බොහෝම හොඳින් විස්තර කරලා දුන්නා. ඇත්තටම බොහෝම ස්තුතිවන්ත වෙනවා මේ කාර්ය මණ්ඩලයේ මේ මහත්මීන්ටත් අපිට ඉතා හොඳින් මේ විස්තර කරලා දීම සම්බන්ධයෙන්. ඊට පස්සේ අපි ගමන් කරේ ශාක බද්ධ කිරීමේ ස්ථානයට. අපිට ප්‍රැක්ටිකලි නැත්නම් ප්‍රායෝගිකව රබර් ශාකයක අංකුරයක් බද්ධ කරන ආකාරය බොහොම හොඳින් විස්තරාත්මකව කියලා දුන්නා. කොහොමද රබර් ශාකයක් වර්ධනය කරගන්නේ? වර්ධනය කරගත්ත රබර් පැලයකට කොහොමද අංකුර බද්ධයක් කරන්නේ? යනාදී දේවල් ප්‍රායෝගිකව ඉතාමත් හොඳින් අපිට කියලා දුන්නා. මම හිතන්නේ අපේ දරුවන්ට ලැබිච්ච මහඟු අවස්ථාවක්. මොකද රබර් පරීක්ෂණ ආයතනයටම ඇවිල්ලා කොහොමද මේ බද්ධ කිරීමක් සිද්ධ කරන්නේ? කොහොමද අලුත් පැල ලබා ගන්නේ කියන එකම ප්‍රායෝගිකව ස්පෙසිමන්ස් භාවිතා කරලා කියලා දීම නිසා සහ ඒ සම්බන්ධව අපේ දරුවන්ට ප්‍රායෝගික දැනුමක් ලැබුණු නිසා මේකත් එක්ක අපිට සත්‍ය සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් වෙන් කරගන්න හරිද? පින්කල්ලා අර විදිහට අර ග්‍රාහකේ දැන් මේකේ අනිත් එක බලන්න ඕනේ. දැන් අර මේ පැත්ත බලා ගන්නත් ඕනේ. හරි? කොයි පැත්තද කියලා.
කපා ගන්නකොට. උඩයට මාරු කරොත් එහෙම අත්ත ඉන්නේ අනිත් පැත්තට. ඇවිදලා බොහෝම මහන්සියෙන් හිටපු අපේ දරුවන්ට ඉතාමත් හොඳ තේපැන් සංග්‍රහයක්. වීඩියෝ කරන්නේ තේපැන් සංග්‍රහයත් භුක්ති විඳලා අපි ඊළඟට යන්නේ අපේ ෆීල්ඩ් විසිට් එකේ අවසාන කොටසට. ඒ කියන්නේ අපි ඊළඟට යනවා ලැබ්ස් දෙකක් නිරීක්ෂණය කරන්න. බලමු අපේ දරුවෝ කොහොමද ඒ අත්දැකීම ලබා ගන්න කියලා. අපි මුලින්ම නිරීක්ෂණය කරේ පැතොජන් ලැබ් එක. මේ අපේ දරුවෝ ක්‍රමයෙන් ගමන් කරන්නේ පැතොජන් ලැබ් එක නිරීක්ෂණය කරන්න. මේකෙදී ශාක ව්‍යාධි ජනකයන් හඳුනා ගැනීම සහ ශාක ව්‍යාධි ජනකයන්ට වඩාත් ගැලපෙන දිලීර නාශක බැක්ටීරියා නාශක නිපදවීම සිද්ධ කරනවා. මේ කාර්යමණ්ඩලය කියපු විදිහට ප්‍රායෝගිකව මේව හඳුනාගෙන ඒවට පිළියම් නිපදවීමට අමතරව අනුක ජීව විද්‍යාත්මක පර්යේෂණත් මේ ලැබ් එකේම සිද්ධ කරනවා. සම්බන්ධව පර්යේෂණ ආයතනයක්. දැන් ලෝකේ පළවෙනි පර්යේෂණ ආයතනයක්. එතකොට පර්යේෂණ ආයතනයේ අපි මෙතන ඩාටා පිළිතුර අපි සම්බන්ධව ඒ දවස්වල යනවා මේක 2019 ලංකාවට ආවේ. මේකෙන් වෙන්නේ කොහොම මැරෙන්නේ නැහැ. නමුත් මේ ලෙඩේ හැදුනන් පස්සේ කොළ හැදෙනවා. ඒක නෝලා අහලා ඉතින් රබර් කියනක වින්ටර් ඉන්නවා. සමහරවිට ලංකාවේ වින්ටර් ඉන්නට දැස් අඩු වෙන මේකේ ස්වභාවිකවම අවුරුද්දක සැරයක් වගේ කොළ හැදෙනවා. හරිද? හැබැයි මේක ආවම පස්සේ ඊට අමතරව ස්පාෂියල් වින්ටරින් අවුරුද්ද කීප සැරයක් වෙනවා. මොකද ඔයාලා අහලා තියෙනවනේ ගහක ෆෝටෝසින්තසිස් වෙනවා කොළ කිය ප්‍රොඩක්ෂන් ස්ටේෂන් වල ශාකපත්‍ර වලහානේ කොළ ශාකපත්‍ර කීප සැරයකදී වැටෙනවා කියන ප්‍රොඩක්ෂන් ස්ටේෂනේට බාධා වෙනවා. ඒකට බලපෑම. ඒක මේක ආර්ථිකව බලපාන නෝට් මේ සමවත්ව ගොඩක් රිසර්ච් කරනවා මේක ඔස්සේ. රබර් රිසර්ච් එකට ආවහම පරණ යාළුවෙක් හම්බුණා. මේ කසුන් මහත්තයා. මගෙත් එක්ක එකට ඉස්කෝලේ එක පන්තියේ ඉගෙන ගත්ත මහත්තයෙක්. බොහොම සතුටුයි. අපිට සොයිල් ලැබ් එකේදී ඒ රබර් ශාකයට පාංශු බලපාන ආකාරය නැත්නම් පස බලපාන ආකාරය කසුන් මහත්මයා තමයි විස්තර කරේ. අපි කරන්නේ බාහිරින් පසට පෝෂක එකතු කරන්නේ. බාහිරින් පසට පෝෂක එකතු කරනකොට අපි කියන්නේ පෝඩ දානවා. හරි. ඒක සාමාන්‍යයෙන් ගහකට පෝඩ දානකොට ප්‍රධාන සාධක තුනක් විතර බලපාන. හරිද? දැන් මේ කතා කරන්නේ ගෙදර තියෙන පොඩි ගහකට පෝඩ දාන ගන්නේ මේ රබර් ශක්තත් තේ ගත්ත ඉත්‍යාර දහස් ගණන් ලංකාවේ තියෙනවානේ. ඒක ඒ වගේ ගහකට ලොකු වගාවකට පොල් දානකොට මේක මේ ආසාවට වගේ ගහක් නෙමෙයි මේකල වාණිජ අරුමක් ඇතිව ලොකු ව්‍යාපාරයක් ඉගෙන ගන්න එකක් නේ. ඒකට ඒක අනිස්සෙන් ලාභ ගන්න බලන්න. ගහකට පොල් දානකොට මේ සාධක තුනක් බලපාන සාධක තුනක් තමයි ගහකට පොල් දාන්නේ කබර් ගත්තත් ඒකයි. ඒක ප්‍රධාන සාධක තමයි පාංශ ශ්‍රේණිය කියන්නේ. පාංශ ශ්‍රේණිය ගහේ වයස සහ එතන පුර වර්ගය බලපාන. පාංශ ශ්‍රේණිය දැකලා තියෙනවා මේ වගේ බොක්කල් ගහන මැෂින් මේ වගේ මැෂින් එකකින් මේක තද කරලා ප්‍රෙස් කරලා තියෙනවා. ඒතර සාමාන්‍යයෙන් අපි රබර් ගහකට දානකොට මෙන්න මේක කොටස් දෙකකට තියෙන්නේ මේ පොලිතින් ගලන් කරලා රබර් ගහේ දෙපැත්තෙන් මාරුවා. හරි එතකොට මේකට කියන්නේ සෙමින් පෝෂක මුදා හැරීම. ඒතර වහිනකොට මොකද වෙන්නේ? දැන් මේක ඇතුලේ පොර තියෙන්නේ නාස්තියක් වෙන්නේ නැහැ. බොහෝම වැදගත් දවසක අවසානය. මේ ආකාරයට අපගේ ශ්‍රේෂ්ඨ චාරිකාව නැත්නම් annual field visit 2026 අපි අවසන් කරා. ඉතාමත් හොඳ සතුටුදායක දවසක්. අපි දැන් නැවත නිවෙස් කරා යෑමට තමයි සූදානම් වෙන්නේ. යන අතරේදීත් අපේ උන් ටික නටන්නත් අමතක කරේ නැහැ. නැටුමට, ගැයුමට, වැයුමටත් අපේ උන් හරි දක්ෂයි.
සුන්දර ළමා කාලය, සුන්දර තරුණ කාලය. මේ විදිහට නටනකොට මට මගේ ළමා කාලය, මගේ තරුණ කාලය මතක් වුණා. නැවතත් මේ වගේ ආදරණීය වීඩියෝයකින් හමු වෙන්න. එතෙක් ඔබට සුබ දවසක්. මම කසුන් කරවිට. එහෙනම් ගිහින් එන්න.